අයිබෝවන් හෝම්ටෙක් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිඅර ගන්න ලබනවා. අද දවසෙත් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ගෙදර තියෙන ඩයලොග් ටීවී එකේ නෙට්වර්ක් ප්‍රශ්නයක් ආවොත් කොහොමද ඒක අපිම හදාගන්නේ කියන එක තමයි A to Z කරන ආකාරය ගැන මේ අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. හැමදෙනාම එහෙනම් වීඩියෝ එකට යමු. වීඩියෝ එකේ රැඳී සිටින්න හැමදෙනාම. මුලින්ම මෙන්න මේ වගේ එකක් එනවා. ගොඩක් වෙලාවට ඇන්ටනා කේබල් එකේ ප්‍රශ්නයක් කියලා තමයි එන්නේ. එතකොට අපේ ඩිකෝඩර් එකේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ රතු පාට බල්බ් එකක් බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ නෙට්වර්ක් වල ප්‍රශ්නයක්. අපි කොහොමද එහෙනම් ඩිකෝඩර් එක චෙක් කරන්නේ ඩිකෝඩර් එකේ ගැටලුවක්ද කියන එක ගැන මුලින්ම බලමු. රයිට්. ඒකට අපිට අවශ්‍ය වෙනවා 12 වෝල්ට් බල්බ් එකක්. 12 වෝල්ට් බල්බ් කියලා කියන්නේ කඩෙන් ගන්න තියෙනවනේ. 12 වෝල්ට් බල්බ් එකක් තියෙනවා මෙන්න මේ වගේ. රයිට්. මෙන්න මේ වගේ 12 වෝල්ට් බල්බ් එකක් අරගෙන අපි මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ ඇන්ටනා කේබල් එක සවි වෙන තැන ඇන්ටනා කේබල් එක ගලවා ගන්නවා. ගලවා ගත්තට පස්සේ අපි බලන්න මේකේ හරියට කරන්ට් එක එනවද කියන එක ගැන. සාමාන්‍ය 13යි වෝල්ටේජ් එකක් වගේ මේක එනවා. එතකොට මේ මෙන්න මේ වගේ බල්බ් එකක් අරගෙන මේකේ ධනාග්‍රය සහ ඍණාග්‍රය හරියට පැහැදිලිව අඳුර ගන්න ඕනේ. නැත්තම් පැටලුනොත් එහෙම බල්බ් එක පිච්චෙන්න පුළුවන් සහ ඩෙකෝඩර් එකටත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පැහැදිලිවම බලන්න අපි මුලින් ඉඳලා බලාගෙන යමු. ගැටලුව තියෙන්නේ කොතනද කියන එක ගැන. උඩට යන්න කලින්. රයිට්. මේක ඇතුලේ තියෙන්නේ ධන අග්‍රය. මේකේ ධන අග්‍රය සිදුරේ ඇතුලට දාන්න ඕනි. ඒ වගේම පිට තියෙන්නේ ඍණාග්‍රය. මුලින්ම අපි මේ විදිහට ඍණාග්‍රය තමයි මෙතෙන්ට තියාගන්නේ. ඍණාග්‍රය ඉස්සර වෙනවා තියාගෙන බලන ඩෙකෝඩර් එක දාගන්න. මේ වගේ ඩෙකෝඩර් එක දාගන්න. ඩෙකෝඩර් එක ඔන් වෙලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මෙන්න මේ වගේ ධනාග්‍රය ඇතුලට ගන්න මේ ඔබට පේනවා බල්බ් එක පත් වෙනවානේ. බල්බ් එක පත් වෙනවා. ඒ කියන්නේ ඒක මේකේ ගැටලුවක් නෑ. බලන්න මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. අන්න රයිට් බල්බ් එක පත් වෙනවා. ඒ කියන්නේ ඩිකෝඩර් එකෙන් කරන්ට් එක දෙනවා. රයිට්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ ඩිකෝඩර් එකේ බල්බ් එක වැඩද කියලා ඕනද කියලා බලලා නැවත මෙන්න මේ විදිහට මේක සවි කර ගැනීමක් සිද්ධ කරනවා. ඩිකෝඩර් එකේ අවුලක් නැහැ කරන්ට් එකක් දෙනවා. අපිට ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මේ වයර් එකෙන් කරන්ට් එක යනවාද කියන එක බලාගන්න. ඒකටත් අපි මෙන්න මේ බල්බ් එක අරගෙන ගිහිල්ලා මේ වයර් එකේ උඩ LNB එකට සවි වෙන තැනදී මේකෙන් චෙක් කරලා බලනවා වයර් එකේ ගැටලුව තියෙනවද කියන එක ගැන. රයිට්. මේ වගේ බඩු ටිකත් අපි අරගෙන අපි යනවා අපේ ඇන්ටනාව තියෙන තැනට. යමු. ගිහින් බලමු මොකද්ද ගැටලුව කියලා. ඇතුලේ ප්‍රශ්නයක් නැහැ අනිවාර්යයෙන්ම උඩ එක්ක ඇන්ටනාවේ එක්ක නෙට්වර්ක් වල එක්ක ඇන්ටනාව කැරකිලා එහෙම නැත්නම් LNB එක ඩැමේජ් වෙලා මොකක් හරි ගැටලුවක් තමයි. ඉතින් ඒකෙදි අපි LNB එකක් අසල ගෙදරකින් ගලවගෙන ආවා. එයාලගේ තියෙන මිම්ම බලලා ඔක්කොම කරගෙන ගලවනවා. මොකද අපි මේ ගැටලුව හඳුනා ගන්න ඕනේ මොකද්ද ගැටලුව කියලා. රයිට් මෙන්න මේකට තමයි අපි LNB එක කියලා කියන්නේ. මේකෙන් තමයි මේක ඇතුලේ පොඩි සර්කිට් එකක් තියෙනවා. මෙතන තමයි උඩින් දෙන කරන්ට් එක සම්බන්ධ වෙන්නේ. රයිට් අපි අර කිව්වා වගේ මේ විදිහට මෙතනින් වයර් එක ගලවලා බලනවා. වයර් එකේ ගැටලුවක්ද තියෙන්නේ කියන එක ගැන. A to Z අපි මේකේ කියලා දෙනවා. ඒ නිසා පැහැදිලිව ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. මේ කරන විදිහටම කරන්න. හරිද? රයිට් බලමු. මෙතනත් මෙන්න මේ හරියට ඔය මම මේ කරපු තැන ගොඩක් වෙලාවට ඔක්සයිඩ් බැඳෙන අවස්ථා තියෙනවා. එතනත් පොඩ්ඩක් සුද්ධ කරගන්න ඔය වගේ අවස්ථාවලදී. රයිට් මෙන්න මේ විදිහට අපි ගත්ත බල්බ් එක මේ විදිහට අරගෙන ඇවිල්ලා උඩට අපි අරන් ඇවිල්ලා අපේ සැකේ නැති කරගන්න වයර් එකේ මෙන්න මේ විදිහට අර කලින් මුලින්ම මම අර කිව්වා වගේ ධනාග්‍රය ගන්න කලින් ඍණාග්‍රය මෙන්න මෙතන ට්‍රේඩ් එක හයි වෙන අපි නට් එක වගේ කොටසට තියාගෙන මේක අරගෙන මේ මෙතනින් අරගෙන මේ අපේ ධනාග්‍රය මෙන්න මේ වයර් එකට ගන්නවා. රයිට්. එහෙනම් ගැටලුවක් නැහැ. ඩෙකෝඩරේ දාලා එන්න ඕන අනිවාර්යෙන්. රයිට් ප්‍රශ්නයක් නැහැ. ඔන්න මෙතන කරන්ට් එක එනවා. බය වෙන්න එපා. මේකේ කරන්ට් එක වදින්නේ නැහැ. ඒ නිසා මේ 12 වෝල්ට් එකක් එන්නේ. ඒ නිසා බය නැතුව අත ගන්න ඩෙකෝඩරේ දාගන්න. රයිට්. අපි මේක අයි කරගත්තා. දැන් වයර් එකේ ප්‍රශ්න නැති හින්දා අපිට ඊළඟට තියෙන සැකේ තමයි මෙන්න මේ LNB එක පිච්චිලාද කියලා. මොකද LNB එකේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා මෙතන තියෙන එකේ. මෙන්න මේ බලන්න මෙතන මේ කෑල්ල කැඩිලා. ඉතින් මේ වර්ෂා කාලයක් තිබුණේ. ඉතින් වැහිනකොට මේක ඇතුළට වතුර ගියොත් වැඩේ අවුල් වෙනවා. නෙට්වර්ක් ප්‍රශ්නයක් වෙනවා. මේක පිච්චෙන්න බලනවා. ඉතින් මෙන්න මේකේ සැකේ නිසා මෙතන ඩැමේජ් වෙලා තියෙන සැකේ නිසා අපි මේ LNB එක අයින් කරනවා. මේ LNB එක අයින් කරලා අපි අර මං කිව්වේ අසල්වැසි ගෙදරකින් ගලවගෙන ආව LNB එකක් නැත්තම් ඔයාලා ළඟ තියෙනවා නම් හොඳ එකක්. ඒක දැම්මත් කමක් නැහැ. අපි ළඟ එහෙම නැති නිසා අසල්වැසි ගෙදරකින් අපි දන්න ඩයලොග් ටීවී හැමතැනම තියෙනවා. ඒ ගෙදරකින් ගලවගෙන එන්න. ගලවගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට මෙන්න මෙතන ඇනි. මේ තියෙන්නේ. මෙතන තියෙන අනිත් එක මෙෂර්මන්ට් එක පොඩ්ඩක් බලා ගන්න මතක තියාගන්න තියෙන එක. මේක නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. වම් පැත්තට මේ අපි මේ වයර් එක තියෙන පැත්තෙම ඉන්න ගමන් ගලවන්න. එතකොට අපි දන්නවා වයර් එක තිබ්බේ කොයි පැත්තේද කියලා. ඒ පැත්තටම හයි කරන්න. වයර් එක සාමාන්‍යයෙන් තියෙන්නේ දකුණු පැත්තට වෙන්න වගේ තමා තියෙන්න ඕනේ. කියන්නේ දකුණු කියලා කියන්නේ මේ බස්නාහිර පැත්ත. ඔව් දකුණු පැත්තට වගේ වෙන්න තමයි. රයිට්. මේකේ ඊට පස්සේ මෙන්න මේ අපි අර ගලවන අපි LNB එක මේ විදිහට හයි කරගමු අපි. බලමු LNB එක හයි කරගත්ත පස්සේ LNB එකේ ගැටලුවක් නැත්තම් LNB එක පිච්චිලා නම් අනිවාර්යයෙන්ම නෙට්වර්ක් එන්න ඕනේ. අපේ එකේ ඩැමේජ් එකක් තියෙනවා. රයිට්. අපි අරක විදිහටම මේකේ මෙෂර්මන්ට් එක බලලා වයර් එක අපි ඉන්න පැත්තටම තියලා තිබ්බ හොඳට මතක තියාගන්න ඕනේ මේ වයර් එකේම කොහෙද තිබ්බේ කියලා. රයිට් අර විදිහටම දශම ගානට තියලා දශම කියන්නේ එතන නම් පොඩි එහා මෙහා LNB එකේ පොඩි එහා මෙහා වුණාට
ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒකේ මේ තියෙන ගාන හොඳට බලා ගන්න. ඉතින් සාමාන්‍ය වයර් එක තියෙන්නේ ඔන්න මේ විදිහට තමයි සෙට් මේ වෙන්නේ. එතකොට සාමාන්‍ය අපේ මේ තැටිය තියෙන්න ඕනි බස්නාහිරට. ඒතර බස්නාහිරට ඒ පැත්ත තියෙනවා නම් අනිවාර්යයෙන්ම අ බස්නාහිරට තියෙනවා කියලා කියන්නේ දකුණු පැත්තට තමයි LNB එකේ වයර් එක තියෙන්න ඕනේ. රයිට්. LNB එක හයි කරාට පස්සෙත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපේ එකේ LNB එක හයි කරාටවත් කරන්ට් එක එන්නේ නැහැ. නෙට්වර්ක් එන්නේ නැහැ. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවද කියන එක බලන්න. මොකද පහුගිය කාලවල පොඩි හුළඟක් තිබුණු කාලයක්. ඒ නිසා මෙන්න මෙතන මෙන්න මේකේ වෙනස් වීමක් තියෙනවද කියන එක බලන්න ඕනේ. නමුත් අපි මුලින්ම බලනවා මෙන්න මෙතනින් තමයි ඉස්සරවම නෙට්වර්ක් හයි කරගන්නේ. නෙට්වර්ක් අපි සම්බන්ධ කරගෙන තැටිය පොඩ්ඩක් මෙන්න මෙතන යන දෙක අර තිබ්බ මෙස්මන්ට් යන දෙකට කලින් මෙන්න මෙතන තියෙන තැටිය යන දෙක අපි මෙන්න මේ විදිහට බුරුල් කරලා දශමයක් අතේ ගානට පොඩ්ඩක් විතර අපි අ එහා මෙහා කරලා බලනවා. මෙතන බුරුල් වීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා. මම අර කලින් පෙන්නපු යන දෙක ගලවන්න කලින් මෙන්න මෙතනින් දශමයක් විතර එහා මෙහා කරලා බලනවා. වැඩේ හරිද කියන එක ගැන. ඉතින් මේ අපි මෙන්න මේක හයි කරාට පස්සේ අපේ පොඩි දශමයක් එහා මෙහා වෙලා තිබුණා. අපි මෙන්න මේ යන දෙක ගලවලා දශමයක් එහා මෙහා කරාට පස්සේ අපේ ටීවී එකට නෙට්වර්ක් ආවා කියලා පල්ලෙහැයින් ආරංචි ආවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? නෙට්වර්ක් එක ආවා ගැටලුවක් තිබ්බේ නැති නිසා දශමයක් එහා මෙහා කරලා අපි ඒක හදාගත්තට පස්සේ ඒ හුළඟට පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා. නැවත අපි මොකද කරේ? මෙන්න මේක ආයේ තිබ්බ විදිහටම තද කරගන්න ඕනේ. මෙතන 12 යනයක් තියෙන්නේ. 12 යනයක් මේ විදිහට හයි කරගත්තා. එන ගැටලුවක් වුණේ නැහැ. මේක දැන් සවි කර ගැනීමක් කරනවා ආයෙත් තද කරලා. ඊට පස්සේ අපේ තිබුණු LNB එකම නැවත හයි කරා. මොකද දැන් අපිට සැකේ නැති කරන්න ඕනේ. මොකද අර කලින් අල්ලපු ගෙදරින් ගෙනපු LNB එක ගලවලා ආයි අපි මේ ඇනේ අපේ එක දාලා ආයි හයි කරා. අපේ එක දාලා හයි කරලා ඉවර වුණාට පස්සේ දැන් LNB එකේ නෙවෙයි ගැටලුව තිබුණේ තැටිය හැරිවිලානේ. ඒ නිසා අපි LNB එක නැවත සවි කර ගැනීමක් කරා. ඊට පස්සේ LNB එක දාලා සවි කරගත්තට පස්සේ මෙන්න මෙතන පොඩි ගැටලුවක් එන්න ඇති කියලා හිතුණා. අපේ නෙට්වර්ක් එක ආවා අපේ LNB එක වැඩ කරා. ඉතින් අපි ඊට පස්සේ මොකද කරේ? මෙන්න මේ වගේ ආරක්ෂිත බෝතලයක් කපලා අපි දැම්මා. මොකද මේ LNB එක ඩැමේජ් වෙලා තිබුණ නිසා LNB එකට අපි මෙන්න මේ වගේ බෝතලයක් කපලා දැම්මා වැස්සෙන් අපි ගිහින් බැලුවා පල්ලෙන් රයිට් අපේ වැඩේ හරි ටීවී එකට නෙට්වර්ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් කොළ පාට වෙලා තියෙනවා. රයිට්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියේදී අරන් එන පොරොන්දුවට අපි යනවා. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන එක ඉල්ලීමක් කරනවා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු සමගන්නවා. ඔබ සියලු දෙනාටම සුබදායි දවසක්.